සුවදවසක්. අපි මේ කාරණය ගැන සුවිශේෂී අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. පවුලක තියෙන බොහෝ ප්‍රශ්න, බොහෝ ගැටලු දරුවොත් එක්ක ඇති වෙන සහ ලිංගික ජීවිතයේ පවා ඇති වෙන්නට පුළුවන් බොහෝ ගැටලු රාශියකට මෙය ඉතා හොඳ පිළිතුරක් වෙනවා. හොඳ බෙහෙතක්, හොඳ ඖෂධයක් විදිහට ක්‍රියා කරන කාරණයක් ගැනයි අද අපි මේ අවධානය යොමු කරන්නේ. අවබෝධයෙන් තේරුම් ගන්න මේ ගැන ඔබේ අවධානය වැඩිපුර යොදවන්න. මෙය පුරුදු පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. මොකක්ද මේ කාරණය? මේ තමයි බොහෝ වෙලාවට උපදේශනයට යොමු වෙන විවිධ ගැටලු නිසා එන පෞල් සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්නවලදී කරුණු කාරණා හොයාගෙන යනකොට අහගෙන යනකොට පැහැදිලිවම පේන කාරණය තමයි මේ පෞල ඇතුලේ ඔවුනොවුන් අතර තියෙන සම්බන්ධතාවයේ ප්‍රබල ගැටලුවක් තියෙනවා. අර වෙලාවකදී අපිට එන ගැටලුව වෙන්නේ එක්කෝ ඒක ලිංගික ජීවිතයේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් දූ දරුවෝ අතර ගැටලුවක්, එහෙම නැත්නම් සමහර වෙලාවකදී මුදල් පිළිබඳ ප්‍රශ්නයක්, මේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක ගැටලුවක්, මෙහෙම විවිධ කාරණා ගොඩකින් එන්නේ. නමුත් බොහොම ප්‍රවේශම් සහගතව හොයලා බලනකොට පේන කාරණාව තමයි විශේෂයෙන්ම මේ පවුලේ ප්‍රධාන දෙදෙනා. කවුද ප්‍රධාන දෙන්නා? සැමියා සහ බිරිඳ. මේ සැමියා සහ බිරිඳ අතර තියෙන්නට ඕන ඊටාම ලෙන්ගතු බැඳීම ඔවුන් අතර දකින්න නැහැ. මේ බැඳීම නැතිවන හේතු කාරණා අතර තියෙන ප්‍රධානතම කාරණයක් තමයි දෙදෙනෙකු අතර තියෙන සංනිවේදනයේ බරපතල ගැට. අපි ලොකු කමියුනිකේෂන් එරර් එකක ඉන්නවා කියන එක මතක තියාගන්න. බොහෝ වෙලාවට අපිට කතා කරන්න දන්නේ නැහැ. අපිට හරි වචනේ පාවිච්චි කරන්න දන්නේ නැහැ. හරි විදිහට උච්චාරණය කරගන්න දන්නේ නැහැ. කියන්න ඕන වචනේ කියන්න ඕන වෙලාවෙ කියන්න හෝ නොකිය යුතු වචනේ නොකිය ඉන්න ඕන කියන එක තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර ප්‍රශ්න කතා කළ යුතු වෙලාවක්ද මේක කියන එක අඳුරගන්න බෑ. මෙන්න මේ කාරණය නිසා අපි ඉතා විශාල වශයෙන් ඈත් වෙලා තියෙනවා. මානසික වශයෙන් ශරීරයෙන් ළඟ ඉන්නවා. ශාරීරිකව බොහෝම ලෙන්ගතුව ඉන්නවා වගේ පේනවා. නමුත් මානසික වශයෙන් ඒ ලෙන්ගතුකම දකින්න නැහැ. මානසික වශයෙන් ඒ බැඳීම නැහැ. එතකොට කය ඇඟ මේ භෞතික ශරීරය ඔහොම තියෙනවා වගේ පෙනුනට මොකක්ද වෙන්නේ? ඔවුන් අතර ගැටලු උද්දීපනය වෙන්න පටන් ගන්නවා. විවිධ ආකාරයේ විවිධ පැතිවලින් මේ ගැටලු විහිදිලා යන්න පටන් ගන්නවා. අන්තිමේ පවුලේ තියෙන සම්බන්ධතාවය දරුණු ලෙස බිඳිලා යන්න පටන් ගන්නවා. හදන්න බැරි විදිහට බිඳිලා ගිහින් තියෙනවා. කොච්චරද මේක තදද කිව්වොතින් බොහෝ දෙනෙක් උපදේශනයට යොමු වීම පවා ප්‍රතික්ෂේප කරන මට්ටමට එනවා. සමහර වෙලාවකදී පෞල් උපදේශනය සඳහා එන්න කියලා කියවහම අපි සාමාන්‍යයෙන් දෙදෙනාම තමයි එකවර උපදේශන කාර්යයට සහභාගී කරගන්නේ. නමුත් බොහෝ වෙලාවට ඔවුන් දෙදෙනා වාර දෙකකදී එන්න තමයි කතා කරන්නේ. එක තැනකදී එක වෙලාවකට ආවත් ඇවිල්ලා කියනවා මට මෙයා ඉස්සරහා කතා කරන්න බෑ, මම කැමති නෑ, මට වෙන වෙලාවක් දෙන්න කියලා ඉල්ලන අවස්ථා තියෙනවා. ඒ තරමටම එක තැනක ඉඳගෙන අපේ අදහස් උවමාරු කරන්න බැරි තරම් අපි අතර දැඩි බිඳීමක් ඇති වෙලා. මේවට හේතුපාදක රාශියක් තියෙන්න පුළුවන්. මේ ගැන ඔබ කල්පනා කරන්න. ඔබත් මෙසේද? හිතන්න ඔබ ඔබේ බිරිඳ එක්ක කොච්චර වෙලාවක් කතා කර කර ඉඳලා තියෙනවද? ඔබ ඔබේ සැමියා සමග පිළිසඳර යෙදුනද? මොනවද අපි කතා කරේ? අපේ අදහස් උවමාරු කරගත්තද? ඕන අපාකම් ගැන අපි දෙන්න අතර අවබෝධයක් තියනවද? ඔබ කැමති අකමැති දේවල් කිව්වද? එයා කැමති අකමැති දේවල් ඔබ ඇහුවද? ඒ දේවල් වලට ඔබ රෙස්පෙක්ට් කළාද? ඒ දේවල් අවබෝධයෙන් අරගෙන විසඳ ගන්න ඔබ දෙදෙනා අතර හොඳ සංනිවේදනයක් තියෙනවද? බලන්න බොහෝ වෙලාවට අපි එකතු වෙලා කතා කරන්නේ නැහැනේ. අපිට කතා කරන්න බෑ. විනාඩිය දෙක පයින්නකොට වචන උණුසුම් වෙලා ටෝන් එක වැඩි වෙලා අනවශ්‍ය ප්‍රශ්න ඇදලා අරගෙන කතා කරන්න ගත් එකක් ගැන මැද හරියට එනකොට තියෙන තරම් වැල්වටාරම් ටික ඇදගෙන පුදුම ප්‍රශ්න ගොඩක් ඇති කරගන්නවා. අවසානයේ පුදුම විදියට චෝදනා කරගෙන බැනගෙන අනවශ්‍ය වචන කියාගෙන පවුලේ අයවත් ඇදගෙන යට ගිය ප්‍රශ්නත් ඇදගෙන සේරම කරගෙන පෙර භවයේවත් මේ භවයට ඇදලා අරගෙන අන්තිමට ලොකු ප්‍රශ්නයකින් තරහ වෙලා කෙලවර කරගන්න. මේක අවසානයේ නීතියට යනකම් යන. සමහර වෙලාවට උපදේශනයට යොමු වෙන්නේ උසාවි ගිහිල්ලා මේක දික්කසාදයක් දක්වා යන මට්ටමටමත් ගිහිල්ලා. මේකේ ආපස්සට සොයාගෙන යනකොට පැහැදිලිවම පේන කාරණය තමයි හොඳ අවබෝධාත්මක කතා බහක් තිබිලා නැහැ. අපි ඒක හදාගන්න. ඒක ලොකු අමාරු දෙයක් නෙමෙයි. මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න. අපි රාජකාරි බහුලයි. ඒක ඇත්ත. හැමෝටම වැඩ තියෙනවා. ඉතින් වැඩ නැති මිනිස්සු කියලා જાතියක් නැහැනේ. අද නෙමෙයිනේ අතීතයේදී ගන්නකෝ. ඉතා ඈත අතීතයේදී අදට වඩා වැඩ තිබ්බනේ. අද නම් වාහන තියෙනවා. හොඳ ට්‍රාන්ස්පෝර්ට් සර්විසස් තියෙනවා. දුරකථන අතේ තියෙනවා. මීට අවුරුදු 100 ගන්නකට කලින් ඔය මුකුත් නැහැ නේද? ඒකට අපි හේන් ගොවිතැන් කරා, මඩ ගොවිතැන කරා, වෙළඳාමි ගියා, ගැල් අරගෙන ගියා. හිතන්නකෝ සමහර වෙලාවට අදත් රට ගියා වගේ තමයි ඒ කාලෙත් ඉතා විශාල වශයෙන් අපි දුර බැහැර වැඩ කරේ. හේනකට ගිය මිනිස්සු සති ගණනකින් ගෙදර ආවේ. හැබැයි මතක තියාගන්න හොඳ පෞල් සම්බන්ධතාවයේ කායික දුරස්ත බව ලොකු ගැටලුවක් වුණේ නැහැ. මොකද හේතුව ඔවුන් අතරේ හොඳ ලෙන්ගතුකමක් තිබුණා. තප්පරෙන් කෝල් එකක් ගන්න තරම් විනාඩියක් අපිට කතා කරන්න උපකරණයක් අතේ නොතිබිච්ච කාලයක පවා. අද වෙනකොට මේ සියලු තාක්ෂණික උපකරණ අපිට උදව් කරලා නැහැ. ඒ හින්දා මතක තියාගන්න ඔබ කොච්චර කාර්ය බහුල වුණත් ඔබ ඔබේ වෘත්තියක් ලෙස
කරන අතර ගෙදරට ඔබේ නිවසට ඔබේ ආදරණීයයන් වෙනුවෙන් යම් කාල ඡේදයක් වැය කරන්න තරම් ඔබ හැකියාව සම්පන්න විය යුතුයි, බුද්ධිමත් විය යුතුයි. ඒ තෝරා ගැනීම ඔබට කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබගේ බිරිඳ හා සැමියා සමග වෙන්ව කතා කරන්න දරු කැලක් ඉන්න පුළුවන්, නෑරියෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා. හැබැයි ඔබත් බිරිඳත් අතරේ පුද්ගලික කතා බහක් ඕනේ. එයාට පුද්ගලික වෙලාව ඕනේ. ඒක දෙන්න. ඒ වගේම තමයි දරුවන්ටත් ඕනේ. ඔබ දරුවෝ එක්කත් කතා බහ කරන්න, ඉස්කෝලේ වැඩ අහන්න, යාළුවෝ ගැන කතා කරන්න, එයාගේ දුක සැප අහන්න, මොනවද වෙන්න ඕනේ කියලා අහන්න, ගැටලු කතා කරගන්න. ඒ වගේම තමයි ඔබේ දෙමාපියන් ඥාතීන්ට කාලය දෙන්න. නමුත් මතක තියාගන්න, ඔබ ගොඩනගාගත් පවුලේ වගකීම තියෙන්න ඔබ. ඒ නිසා සෑම සැමියෙක් සහ සෑම බිරිඳක්ම අඩුම ගානේ දවස් 2-3කට වතාවක්වත්, සතියට දෙවතාවක්වත්, අඩු ගානේ පැය භාගයක්වත් එක තැනක ඉඳගෙන කතා බහ කරන්න. ඒක සමහර විට වල්පල් කතාවක් වෙන්න පුළුවන්, සමහරට ඕපාදූපයක් වෙන්න පුළුවන්. ඔය අතරේ ඔබ ගැන කතා කරන්න, ඔබේ සිතැඟි ගැන කතා කරන්න, පහුගිය දවස ගැන කතා කරන්න, ඔබට දැනෙච්ච දේ කතා කරන්න, ඔබේ දුක, තරහ, ආවේගය, ඕනෑපාකම ගැන කතා කරන්න, ඔබේ අවශ්‍යතාවය කියන්න. අන් කෙනා කියන ඒ කාරණාවලට ඔබේ අවධානය යොමු කරන්න. මේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් නේ. මක් නිසාද? මේ කතා බහ ඔබව හීල් කරනවා, ඔබව සුවපත් කරනවා. මේ කතා බහ තුළින් අපේ මානසික පීඩා සමනය වෙනවා. අපේ කැමැති අකමැති අපි දෙන්නා දැනගන්නට පටන් ගන්නවා. චර්යාත්මකව අපි වෙනස් කරගත යුතු දේවල් අපි ඉගෙන ගන්නවා. මෙන්න මේ කතා බහේදී ඔබ ඉතාම වැදගත් කාරණයක් මතක තියාගන්න. අවස්ථාව අනුවයි කතාව තෝරා ගන්න ඕනේ. කොයි වෙලාවකදීවත් කතාව උණුසුම් පැත්තකට ගෙනියන්නට එපා. දෙන්නගේ එක්කෙනෙක්ගෙන් කතාව ටිකක් තරහ මුසුව උණුසුම් පැත්තකට යනවා නම් අනිත් එක්කෙනා අඩියක් පස්සට අරගෙන ඒ කතාව මතකට නවත්තන්න. මාතෘකාව වෙනස් කරන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඉතා හොඳ විදිහට සුදුසු මාතෘකා යටතේ කතා බහ කරන්න. ඒ වගේම ඔබට තේ එකක් බොන්න පුළුවන්. ආහාරයක් ගන්න ගමන් කතා කරන්න පුළුවන්. සමහර වෙලාවකදී ඔබට පොඩ්ඩක් එළියට ගිහිලා විවේක සුවයෙන් යම් තැනක ඉඳගෙන කතා කරන්න පුළුවන්. හරි ගස්ස ගන්න. ඔබ දෙදෙනා අතර මේ sannivedanaය, ලෙන්ගතු ආශ්‍රය, එකට වාඩි වෙලා අතින් අල්ලගෙන කතා කරන්න පුළුවන් වාතාවරණය නිර්මාණය කරගන්න. අද ඉඳලා මේකට කාලය වෙන් කරගන්න ඔබ උත්සාහ කරන්න. පුළුවන් නම් ඔබ පොඩි ගමනක් යන්න ඔබේ සැමියා සහ බිරිඳ විතරක් ගිහිල්ලා මේ ලෙන්ගතු කාරණාව කතා කරන්න. මෙය ඔබගේ බොහෝ ප්‍රශ්න සමනය කරන, ඔබට හිතට ශක්තියක් දෙන, ඔබේ පවුලේ හැකියාවන් දක්ෂතාවයන් වැඩි කරන, පවුලේ දරු දෙදෙනා, දරු තුදෙනාද කී දෙනාද කියන එක ගැටලුවක් නෑ. ඔවුන් සමග හොඳ සම්බන්ධයක් ගොඩනගාගෙන ඔබට ඉතාම යහපත් පවුල් ජීවිතයක, ඉතා සුන්දර පවුල් ජීවිතයකට වැඩ ඇරුණ ගමන් ගෙදර දුවගෙන එන්න හිතන පවුල් ජීවිතයක් ආරම්භ කරගන්න පුළුවන්. කතා කරන්න, අනිත් කෙනාට හුම්කම් දෙන්න. එය ඉතාම වැදගත් කාරණයක්.